හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් කොහමද? අද මම යන්න හදන්නේ චයිනා වලට. චයිනා වල ගොන්සෝ වලට තමයි යන්නේ. ඩුබායි ටු චයිනා, චයිනා ටු ඩුබායි ෆ්‍රෙන්ඩ්ස් යන්නේ. ගොන්සෝ වල ලොකු හෝල්සේල් මාකට් එක තියෙනවා. ඒකේ ටොයිස් තියෙනවා, ටෙක්ස්ටයිල් ඒ වගේ ගොඩක් අයිටම් තියෙනවා. කියලා බලමු ෆ්‍රෙන්ඩ්ස්. ලෙට්ස් ගෝ. Bye bye. ෆ්‍රෙන්ඩ්ස් එයාපෝට් එකේ ඉන්නේ ට්‍රාන්සිට් එකක. ඒක චින්ගියොන් කියලා එයාපෝට් එකේ. ඒකේ පැය දෙකක් ට්‍රාන්සිට් එකක් තියෙනවා. මට යන්න තියෙන්නේ ගොන්සෝ වලට. ඒක ෆ්ලයිට් එක ඩිලේ වෙලා. පැය භාගයක් විතර. මේ චින්ගියොන් එයාපෝට් එකේ එළිය ලොකේෂන් එක. අද තනියම නෙමෙයි ආවේ. මම යාළුවෙක් එක්ක ආවේ. ඉන්නේ ඩයල් එක. Bye bye. See you. Friends, ඇවිල්ලා ඉන්නේ ගොන්සෝ එයාපෝට් එකට. ගොන්සෝ. රියාන් කොහමද? ෆ්‍රෙන්ඩ්ස් ෂෙන්ෂන් වලට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි ගත්ත රූම් එක. රූම් එක නම් පොඩි ඒ වුණාට අවුලක් නැහැ ෂේප්. තමයි වොෂ්රූම් එක. හෝල්සේල් මාකට් එකට ගිහිල්ලා වීඩියෝ එකක් ගන්න ෆ්‍රෙන්ඩ්ස්. ලෙට්ස් ගෝ. හෙලෝ ගයිස්. ඇවිල්ලා තියෙන්නේ සුපරි මාකට් එකක් මේක. මෙතන තියෙනවා චිල්ලන්ස් ප්‍රින්ටිං කැමරා. චිල්ලන්ස් කිව්වට ඒක පොඩි ක්වොලිටියක් තියෙනවා. ඔයාලට පෙන්නන එකක් ටෙස්ට් කරලා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේක black and white තමයි තියෙන්නේ. ෆ්‍රෙන්ඩ්ස් මෙහි තියෙන WeChat තමයි. WeChat එකෙන් තමයි ඔක්කොම වෙන්නේ. ඒගොල්ලන්ගේ money transaction, එතකොට location tracking ඔක්කොම ඔප්ෂන් දීලා තියෙන WeChat එකේ තමයි. එයා WeChat එක ගත්තා. මැසේජ් එකක් දාලා ඒගොල්ලන්ගේ price list එක අරගෙන wholesale quantity price ගන්න ඕනේ අපි. ෆ්‍රෙන්ඩ්ස් ඔයාලන්ට පෙන්වන්න හදන්නේ මේ රෙස්ටොරන්ට් එකක් පෙන්වන්නම්. ඒගොල්ලන්ගේ පණ පිටින් තමයි ඉන්නේ සත්තු. ඒගොල්ලෝ දාලා තියෙනවා මොනවද ඒවට කියන්නේ ටැංකි වල දාලා තියෙනවා. ඒගොල්ලෝ පණ පිටින් අපි මොනාරි ඕඩර් කරනවා නම් ඒගොල්ලෝ එහෙම්මම අරගෙන තමයි ඒක කුක් කරන්නේ. මේ තියෙන්නේ මේගොල්ලෝ පණ පිටින් තමයි දාලා තියෙන්නේ. මෙහෙම අරගෙන තමයි කුක් කරන්න ගන්නේ. මේ තියෙන එකේ නල ප්‍රයිස් එක ග්‍රෑම් 500ක් 399 ඒක වැඩි කරන්න ෆ්‍රෙන්ඩ්ස් 43 තමයි රේට් එක යන්නේ ලංකාවේ සල්ලි වල. මේකේ ග්‍රෑම් 500ක් 29යි. අපි ඕඩර් කරන එක ඒගොල්ලෝ මෙතනින් අරගෙන තමයි කුක් කරලා එවෙලම ෆ්‍රෙෂ් විදියට දෙන්නේ. ෆ්‍රෙන්ඩ්ස් යාළුවෝ දෙන්නෙක් හම්බෙලා ඉන්නේ සුපිරි ඩයල් දෙකක්. say hello. Hello. hello friends. DJI store එකක් තියෙනවා. චයිනා වල තියෙන එක. මෙන්න මේක සුපිරි ගාස්. මේක මම යූස් කරලා තියෙනවා. DJI Air 3S කියන එක. ඒක ලංකාවේ ෂොප් වලට ගොඩක් අය ඩිලිවර් කරනවා මම. දුබායි වල ඉඳන්. Hi friends. Chinese YouTuber කෙනෙක් හම්බුණා. මිනිහා ගන්නවා වීඩියෝස්. එයාගේ YouTube එක බලාගන්න විදියක් නැහැ. මෙහෙ බෑන් කරලා තියෙන්නේ.
social media YouTube ඔක්කොම Do you know TikTok? What? In TikTok. TikTok TikTok. no I don't know You know TikTok? Douyin in Chinese. Douyin. In America, TikTok. You know? TikTok TikTok. yeah TikTok yeah I know In China, it's called Douyin. yeah China is different nah? Yeah, it's different name, but the same company. same company yeah I know China using another server nah? Yes. China using different server not international server yeah let's go good morning friends අද Sunday අද මේ මාකට් එක ඔක්කොම අහලා තියෙන්නේ ඇවිල්ලා බැලුවා පොඩ්ඩක් එළියට ලිච් පාක් මේක තමයි ෆ්‍රෙන්ඩ්ස් අපි ආපු පාක් එක 我等下把我基本你好 මේකෙදි ගන්න පුළුවන් ඒකදී ඉන්න බලන්න උඹට ෆයින් ගායිද නෑ එයාපෝට් එකකින්ම ගායි එච්චර ටෙක්නොලොජි එකක් නැහැ මම එහෙනම් බලන්න ඔගෙන් ගායිද පයින් that every cigarette you smoke takes 10-20 minutes of your life, 20 minutes of your life. So it's madness, and that means if you smoke two packets a day, you are allowed to go to paradise 10 years earlier. Yeah. So that's the warning. But I would like to ask people who, when they die of smoke-related disease like lung cancer, do you regret what you've done, or would you do it all over again if you could live your life? yeah That's what I want to know. Yeah. And I have to ask the medical profession that they interview these type of patients before they die. I only had one patient, a neighbor of mine, when he was in hospital, he knew he had lung cancer, he was sitting on the bench waiting till his turn came up. I wish I could get home and smoke. All he was worried about the next cigarette. Yeah? So I want to find that out. What is your opinion on that? Yeah? And how many people in your country smoke? You don't know. maybe more than 10 million 10 million. more than 10 million. yeah That's a lot too.
hello friends. අද ආපහු එන්න හදන්නේ. ඩුබායි වලට තමයි රිටර්න් ටිකට් එක දාලා තිබුණේ. ඒත් ආපහු ලංකාවට දැම්ම ටිකට් එක මෙහි ඉඳන් ඒ ටිකට් එක අපරාදේ. හෝල්සේල් මාකට් ඔක්කොම වහලා තින්නේ 6 වගේ වෙද්දි වහනවා. කට්ටිය ඉන්නවා. Hello.